ත්‍රිෂී මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම කෝනිසෝ ඉස්සෝ එකතු කරන්නේ නැතුව වෙජිටේරියන් අයට උනත් කන්න පුළුවන් chili paste එකක් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉක්මනින් විනාඩි 20කින් වගේ හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අපි බලමු මොනවාද මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. මෙතන මම සුදු ලුණු ගෙඩි 3ක් විතර හීනියට ලියාගෙන අරන් තියෙනවා. ඊට අමතරව කරපිංචා දෙකක් විතර අරගත්තා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට මේ වගේ තෙල් ඔයාලා පාවිච්චි කරන ඕනම තෙල් වර්ගයක් මේස හැඳි 3ක් විතර එකතු කරන්න. තෙල් රත් වුණාම අපි හීනියට ලියාගත්ත සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් රන්වන් පාටට එනකොට කරපිංචා ටික එකතු කරගන්න. මෙතනදී මේ ද්‍රව්‍ය දෙක අනිවාර්යයෙන්ම මේ chili paste එකට අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඒ ටික මේ වගේ හොඳට තෙලේ බැද ගන්න ඕනි. මෙතනදී ඔයාලා මතක තියාගන්න සුදු ලුණු චූටි කෑලි හිටින විදිහට කපා ගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කෑලි මිරිස් ග්‍රෑම් 50ක් විතර, ලුණු කුඩු තේ හැඳි භාගයක්, සීනි තේ හැඳි දෙකක් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න ඕනි. ඊට අමතරව එකතු කරනවා සෝස් මේස හැඳි 3ක් විතර එකතු කරගන්න. එකතු කරලා මේක හොඳට කවලම් කරන්න. මේ වෙලාව වෙනකොට ලිප ඕෆ් කරගන්න. එහෙම නැත්නම් ගොඩක්ම අඩු ගින්දරේ ලිප තියාගන්න. දැන් chili paste එක හදලා ඉවරයි. ඉතින් මේ chili paste එක වියලි ගතියක් තියෙන්නේ. ඉතින් ඔයාලට තෙල් ගතිය වැඩිපුර ඕයි නම් තෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඉතින් මේ chili paste එක ඉස්සෝ කූනිස්සෝ ඇලර්ජික් අයට උනත් කන්න පුළුවන්, වෙජිටේරියන් අයට උනත් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න, හරිම ලේසි. මට විනාඩි 20ක් වගේ ගියේ මේක හදන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.